ඔයාලටත් එකතු වෙන්නේ Geekbrain YouTube channel එකකින් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ 2025 A level කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලා A level admission එක සම්බන්ධව වගේම A level exam එක සම්බන්ධව අනිවාර්යයෙන්ම දැනගන්න ඕන නීති රීති මොනවද කියන එක. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ Telegram channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන හැම update එකක්ම දැනගන්න පුළුවන්. ඔයාලත් 2025 A level කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට exam admission එක ගැන හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් සමහර විට ඔයාලට stress එකත් එක්ක A level exam එකට පාඩම් කරන වැඩත් මග හැරලා තියෙන්න පුළුවන්. ඒකින්ද මම මේ වීඩියෝ එකේදී ඔයාලට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ගේනවා. ඒ වගේම මේ වීඩියෝ එක කරනකොට සමහර වෙලාවට ඔයාලට A level admission එක ඉස්කෝලෙන් හරි එහෙම නැත්නම් private හරි ලැබිලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන ගැටලුවක් නැහැ. ඉස්සරහදී ඔයාලට admission එක ලැබේ. admission එක ලැබුණට පස්සේ ඔයාලට කරන්න ඕන ස්ටෙප් ටිකත් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක සෙක්ෂන් 5කට මම බෙදලා තියෙනවා. එතකොට ඔයාලට කැමති සෙක්ෂන් එකකට ගිහිල්ලා ඔයාලට තියෙන ගැටලුව බලා ගන්න පුළුවන්. ඒකෙදි මම මුලින්ම ඇඩ්මිෂන් එක, ඒ වගේම A level exam එක, ඒ වගේම ෂයි කොහොමද ස්කිප් කරන්නේ මේ වගේ නීති රීති ගැන පළවෙනි සෙක්ෂන් එකෙත්, ඒ වගේම දෙවෙනි සෙක්ෂන් එකේදී ඔයාලගේ ඇඩ්මිෂන් එකේ මොකක් හරි චේන්ජ් එකක් කරන්න තිබ්බනම් ඒක කරන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම තුන්වෙනි සෙක්ෂන් එකේදී ඔයාලගේ එක්සෑම් හෝල් එක කොහොමද චේන්ජ් කරන්න කියන එකත්, ඒ වගේම හතරවෙනි සෙක්ෂන් එකේදී ඔයාලගේ ඇඩ්මිෂන් එක විශේෂයෙන්ම ප්‍රයිවට් කෙනෙක් නම් කොහොමද හරි විදිහට සයින් කරන්න කියන එකත්, හයවෙනි සෙක්ෂන් එකේදී ඔයාලට ඇඩ්මිෂන් එක ලැබුණ නැති වුණොත් ඔයාලා කොහොමද ඒක ඔන්ලයින් අරගන්නේ, නැත්නම් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරලා කොහොමද ඔයා එක්සෑම් එකට යන්නේ කියන එකත් මේ සෙක්ෂන් පහේදී කතා කරනවා. එතකොට ඔයාලට මේ ගැටලු තියෙන සෙක්ෂන් එක ඔයාලට වෙනම ගිහින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ ෆුල් වීඩියෝ එකෙන් බලලා ඔයාලට තියෙන ගැටලු ටික निराකරණය කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක යට මම කමෙන්ට් සෙක්ෂන් එකේ මොන හරි ස්පෙෂල් නෝටිස් එකක් අප්ඩේට් එකක් තිබ්බොත් ඒකත් දානවා. ඒකින්ද ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. ඒකෙදි ඔයාලට තියෙන පළවෙනි ගැටලුව තමයි, එහෙම නැත්නම් පළවෙනි දේ තමයි මේ ඇඩ්මිෂන් එහෙම නැත්නම් A level exam එක සම්බන්ධව තියෙන නීති රීති. මේකෙදි පළවෙනි දේ තමයි ඔයාලා A level exam එකට ඇප්ලයි කරද්දී ඔයාලා ඔයාලගේ ලීවිං සර්ටිෆිකේට් එක අරගෙන තියෙනවා නම් ප්‍රයිවට් ඇප්ලයි කරන කෙනෙක් නම්, ස්කූල් ඇප්ලයි කරන කෙනෙක් නම් එහෙම අරගෙන තියෙන්න ඕනේ නැහැ. ඒ වගේම සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට ඒ විදිහට ඇප්ලයි කරන්න කලින් අරගෙන නැහැ ලීවිං එක. එතකොට එක්සෑම් එකට ලීවිං එක ගෙනියන්න ඕනද, එහෙම නැත්නම් එහෙම ඇප්ලයි කරොත් ගැටලුවක් වෙනවද වගේ ප්‍රශ්න තියෙන සමහරුන්ට. එක්සෑම් හෝල් එකට අපි ලීවිං එක ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රයිවට් ඇප්ලයි කරපු කෙනෙක් නම්. ඒ වගේම ගොඩක් වෙලාවට ළමයි මේ ගැන දැනුවත් වෙන්නේ නැතුව ප්‍රයිවට් ඇප්ලයි කරට පස්සේ තමයි ලීවිං එක ගන්න. එතකොට ඔයාලත් මේ වෙනකොට ලීවිං එක අරගෙන නැතුව ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් එක්සෑම් එකෙන් පස්සේ ගිහිල්ලා ඉස්කෝලේදී ඔයා ඇප්ලයි කරපු ඩේට් එකට කලින් ඩේට් එකක් දාලා ඔයාගේ ලීවිං එක ගන්න. ඒක නීත්‍යානුකූල විදියට නම් ඔයා ඇප්ලයි කරන්න කලින් හරි විදියට ගන්න ඕනේ. ඒකින්ද ඔයාලට පුළුවන් ඇඩ්මිෂන් එක ඇප්ලයි කරන්න කලින් ඩේට් එකක් දාලා ලීවිං එක ගන්න. එතකොට ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෂයි එක සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. ඒ වගේම මේ ෂයි එක කොහොමද ස්කිප් කරන්නේ? අපිට ඇඩ්මිෂන් දාලා ෂයි එකක් ස්කිප් කරන්න පුළුවන්ද? මෙඩිකල් දෙන්න වෙනවද? මේ වගේ ගැටලු ගොඩක් තියෙනවා. මේකෙදි පළවෙනි දේ තමයි අපි දැනගන්න ඕන. අපිට A level exam එක ඕන තරම් පාරක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ 10 පාරක් 12 පාරක් වුණත් ඇඩ්මිෂන් දාලා ලියන්න පුළුවන්. හැබැයි අපි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට හරි ගොඩක් ප්‍රයිවට් යුනිවර්සිටිස් වලටත් ගණිතදී අපි සලකන්නේ මුල් ෂයි 3 විතරයි. ඒ ෂයි 3 එක දිගට කරලා තියෙන්නත් පුළුවන්, ස්කිප් කරලා තියෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට A level result එන මුල් වාර 3 ප්‍රතිඵල වලින් තමයි අපිට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට. ඒකෙදි ප්‍රයිවට් යුනිවර්සිටි වලට එහෙම නැත්නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට විශේෂයෙන්ම ගණිතදී ඒ අවුරුද්දට අදාළව තමයි අපිට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි මීට අවුරුදු 3කට කලින් කරපු A level result වලින් අපිට මේ අවුරුද්දේ ඇතුළත් වෙන්න බෑ. ඒ අවුරුද්දට අදාළව result එකෙන් ඒ අවුරුද්දේ intake එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර යුනිවර්සිටිස් තියෙනවා 4th ෂයි එකෙන් ඊට උඩ ෂයි එකකින් උනත් ඇතුළත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඕපන් යුනිවර්සිටි එකේ software engineering වගේ degrees වලට එහෙම ගැටලුවක් නැතුව ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර private universities වලත් ඒ වගේ ඩිග්‍රීස් තියෙනවා. හැබැයි ගොඩක් ඩිග්‍රීස් වලට මුල් ෂයි 3 විතරයි සලකන්නේ. එතකොට මේ ෂයි 3ෙදිත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ ෂයි 3 කොහොමද ස්කිප් කරන්නේ? ඒ වගේ මේකේ සම්බන්ධව තියෙන නීති රීති මොනවද? ඒ වගේම ප්‍රයිවට් ස්කූල් කියන දෙක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේකෙදි ඔයා ස්කෝල් එකෙන් ඇප්ලයි කරනවා නම් ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඔයාට ඇප්ලයි කරන්න chances දෙකක් හම්බ වෙනවා. ඒ chances දෙක හම්බ වෙන්නේ ඔයාගේ පළවෙනි පාරට A level ලියන පාරේ දෙවෙනි පාරට A level ලියන පාරෙදිත් විතරයි.
ඒ ඇරුණම ඔයාට අනිවාර්යයෙන්ම A level දාන්න වෙන්නේ private applicant කෙනෙක් විදියට. ඒ කියන්නේ ඔයාට මේ පාර ඉස්කෝලෙන් ඇප්ලයි කරන්න පළවෙනි chance එක හම්බ වෙලා ඔයා ඊළඟ chance එක skip කරොත් ඊට පස්සේ ඔයාට හම්බ වෙන්නේ තායි private දාන්න තමයි. ඒ කියන්නේ ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට දෙපාරක් හම්බ වුණත් ඒක අනුයාත අවුරුදු දෙක. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ සහ දෙවෙනි අවුරුද්දේ විතරයි හම්බ වෙන්නේ. එතනින් පස්සේ ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දෙවෙනි අවුරුද්ද ස්කිප් කරා කියලා තුන්වෙනි අවුරුද්දේ ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට හම්බ වෙන්නේ නැහැ. ඔයාට අනුයාත අවුරුදු දෙකක විතරයි ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට දාන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාගේ ඇඩ්මිෂන් එක එන්නේ ඉස්කෝලේට. එහෙම නැත්නම් ඔයා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට වෙනම ප්‍රයිවට් ඇප්ලයි කරලා ඇඩ්මිෂන් එක තමයි ඔයා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට එක්සෑම් එකට යන්න ඕන වෙන්නේ. ඒකෙදි ඔයාට කොහොමද ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ඇප්ලයි කරන්න කියලා අපි වීඩියෝ දාලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දට ඒ කාලය ඉවරයි. ඒකින්ද අපි හැම අවුරුද්දෙම ඒ වීඩියෝ එක දානවා. එතකොට ඔයාට ගැටලුවක් නැතුව ඒක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන ඊළඟ ගැටලුව තමයි අපි කොහොමද මේ ෂයි එකක් ස්කිප් කරන්නේ? ඒ වගේම ස්කිප් කරොත් මොකද වෙන්නේ කියන එක. ඔයාලා ෂයි එකක් ස්කිප් කරනවා නම් ඔයාට විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඇඩ්මිෂන් එක ඇප්ලයි නොකරම ඔයාට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ්මිෂන් එක ඇවිල්ලා ඔයා ඇඩ්මිෂන් එක තියාගෙන ඉන්න ඕන එක්සෑම් එකේ කිසිම සබ්ජෙක්ට් එකකට යන්නේ නැතුව. ඒ කියන්නේ ඔයා එක සබ්ජෙක්ට් එකකට හරි ගියොත් ඔයාගේ ඇඩ්මිෂන් එක එතනින් ඉරලා අරගෙන පළවෙනි සිග්නේචර් එක දානවා. ඒකෙදි එතකොට එතනින් පස්සේ ඔයාට ඊළඟ සබ්ජෙක්ට් ඔක්කොටම ගියත් නැතත් ඔයාගේ ෂයි එක සලකනවා. ඒකට අදාළව ඔයාට රිසල්ට් එකක් එනවා. ඔයාගේ පළවෙනි සබ්ජෙක්ට් එකට අදාළව. එතකොට එතනින් එහාට ඔයාට එක්සෑම් එක ස්කිප් කරන්න බෑ. ඒක හින්දා ඔයා ඇඩ්මිෂන් ඇප්ලයි කරපු කෙනෙක් නම් ස්කිප් කරන්න නම් ඔයා කිසිම සබ්ජෙක්ට් එකකට යන්නේ නැතුව ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයා ගාව තියාගන්න ඕන. ඔයාගේ ඇඩ්මිෂන් එක ඔයා ගාව තියාගන්න කියන්නේ ඔයාට ඒ ඇඩ්මිෂන් එක කිසිම තැනකදී සබ්මිට් කරන්න එන්නේ නැහැ. හැබැයි ඔයා A level exam එකට ඇඩ්මිෂන් දාලා ඒකට ගියේ නැහැ කියන එක ප්‍රූව් කරන්න තියෙන එකම ડોකියුමන්ට් එක තමයි ඔය ඇඩ්මිෂන් එක. මේක ඔයා ගාව තියාගන්න කියන්නේ වැරදිලවත් ඔයාට රිසල්ට් එකක් සිස්ටම් එකේ ඉෂුව එකකින් ඒක වෙන්න පුළුවන් chance එක 100.01. එහෙම වෙන්නේ නැහැ. වැරදිලවත් එහෙම වෙලා ඔයා එක්සෑම් එකට ගිහින් නැතුව ඔයාට රිසල්ට් එකක් ආවොත් ඔයාට ප්‍රූව් කරන්න පුළුවන් නෑ මම එක්සෑම් එක ලිව්වේ නෑ කියලා. ඒක පෙන්වන්න පුළුවන් එකම දේ තමයි empty admission එක. ඒක ඔයා ගාව තියෙනම් ඔයා එක්සෑම් එකට ගිහිල්ලා නෑ. ඒක හින්දා තමයි ඒක තියාගන්න කියන්නේ. එහෙම නැතුව ඒක කිසිම වෙලාවක ඔයාට සබ්මිට් කරන්න එන්නේ නෑ. අනිත් දේ තමයි ඔයාට මෙඩිකල් සබ්මිට් කරන්න එන්නෙත් නෑ. ඒක හින්දා ඔයාට කිසිම ගැටලුවක් නෑ. ඔයාට ස්කිප් කරන්න ඕන නම් ඇඩ්මිෂන් එක දාපු කෙනෙක් නම් ඔයාට ඇඩ්මිෂන් එක තියන් ගෙදර හිටියම ඔයාට ඒ ෂයි එක ස්කිප් වෙනවා. ඒ වගේම ෂයි එක ස්කිප් කරද්දී ඔයාට අවුරුද්දක්, අවුරුදු දෙකක්, අවුරුදු 3ක් එක දිගට ලියන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 10ක් වුණත් එක දිගට ලියන්න නැතුව ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වගේ පළවෙනි ෂයි එක ඉස්කෝලෙන් මේ පාර ලියලා ඊට පස්සේ ඔයාට අවුරුදු 5ක් ගිහිල්ලා දෙවෙනි ෂයි එක කරලා ආයි අවුරුදු 10කින් තුන්වෙනි ෂයි එක කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒ ෂයි තුනේදීම ඔයා යුනිවර්සිටි ඇතුළත් වෙනවා. එතකොට එන ප්‍රශ්නේ තමයි යුනිවර්සිටි ඇතුළත් වෙන වයස බලපානවද කියන එක. යුනිවර්සිටි ඇතුළත් වෙන සමහර කෝසස් වලට වයස බලපානවා. කියන්නේ ඔයාගේ ඇස් පෙනීම, ෆිසිකල් ස්ට්‍රෙන්ත් එක තියෙන වගේ කෝසස් ඔය MDT වගේ ගත්තම ඒකෙදි ඒජ් ලිමිට් එකක් තියෙන සමහර කෝසස් වලට ඒ වගේ කෝසස් වලට බලපානවා. එහෙම ඇරෙන 75ක් වගේ කෝසස් වලටම වයස බලපාන්නේ නැහැ. මොටර් ඉන්ජිනියරින්, ඒ වගේ මෙඩිසින් ඔය ඕනම කෝස් එකකට වයස බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම මෙඩිසින් ඉන්ජිනියරින් කෝස් වලදී ගොඩක් කට්ටිය වයසට ගිහිල්ලා ගියපු කට්ටියගේ එයාලගේ ස්ටෝරිස් දාලා තිනවා. අවුරුදු 45න් ගියපු කෙනෙකුත් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ගොඩක් කෝසස් වලට සමහර කෝසස් වලට ඒ සම්බන්ධව නීති රීති තියෙනවා. ඒ හැරෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් දේ තමයි ඔයා මේ පාරේ A level exam එකට ඇඩ්මිෂන් දාලා ස්කිප් කරොත් ඔයාට ඊළඟ පාර දාන්න වෙන්නේ ඒ ෂයි එකේ නම්බර් එකෙන්ම තමයි. ඒ කියන්නේ මේ පාර දෙවෙනි පාර ලියනවා නම් මේ පාර ස්කිප් කරොත් ඊළඟ ෂයි එකත් ඔයාගේ දෙවෙනි ෂයි එක එහෙම නැත්නම් තුන්වෙනි ෂයි එක වෙන්නේ නැහැ. ඒ විදිහට ඔයා මේ විදිහට ෂයි ස්කිප් කර ගිය කියලාත් එහෙම නැත්නම් ඔයා ප්‍රයිවට් දැම්ම කියලාවත් කිසිම UGC එකකින් පස්සේ යුනිවර්සිටි ඇතුළත තියෙන process එකේදී කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයා ඇඩ්මිෂන් දැම්මට පස්සේ වෙන එකම වෙනස ඔයා කලර්ඩ් එකෙන් ගිහිල්ලා ලියන එහෙම නැත්නම් ඔයාලගේ ඩ්‍රෙස් කෝඩ් එකෙන් ගිහිල්ලා ලියන ප්‍රයිවට් අය අනිත් අය ගිහින් ලියන ස්කූල් යුනිෆෝම් එකෙන් ස්කූල් ඇඩ්මිෂන් එකෙන් ඒ අරෙන්න ඉසෙට් වැලියු එකට එන්නේ රෑන්ක් එකට එන්නේ ඒ අරෙන්න වෙනසක් වෙන්නේ මීට කලින් අවුරුදු වල අවුරුදු කීපයක ඕල්ඩ් සිලබස් නිව් සිලබස් කියලා දෙකකට ඩිවයිඩ් කරලා ආවේ උන්ට මේ අවුරුද්ද දෙන්නේ ඊට ගොඩක් කලින් තමයි මේ වගේ දේවල් උනේ
මේ අවුරුද්දේ එහෙම ගැටලුවක් එන්නේ නැහැ. ඒ වගේම ප්‍රයිවට් ඇප්ලයි කරන කට්ටියට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ඔයාලා A level ඇප්ලයි කරලා පස්සේ ඔයා යුනිවර්සිටි යනකොට ඔයාව සිලෙක්ට් කරගන්නේ මොන දිස්ත්‍රික් එකෙන්ද කියන එක. මේකෙදි අපි ඇප්ලයි කරන එක්සෑම් හෝල් එකවත් දිස්ත්‍රික් එකවත් නෙමෙයි මේකට වෙනම රූල් එකක් තියෙනවා. ඒ රූල් එක ගැන මම ඔයාලට කෙටියෙන් කියන්නම්. මේකෙදි වෙන්නේ ඔයාලා A level එක්සෑම් එක කියන මාසෙට කලින් මාසෙ ඉඳන් අවුරුදු 3ක් ඒ කියන්නේ මාස නම් 36ක් පිටිපස්සට සලකනවා. ඒ 36 තුල ඔයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන වැඩිම අවුරුදු ගානක දිස්ත්‍රික් එක තමයි ගන්න. අපි උදාහරණයක් විදියට අවුරුදු දෙකක් මාතර දිස්ත්‍රික් ඉස්කෝලේකට ගිහිල්ලා අවුරුද්දක් ඔයා ගාලි දිස්ත්‍රික් ඉස්කෝලේකට ගිහිල්ලා තිබ්බොත් ඔයා සලකන්නේ UGC එකට ඇතුළත් වෙද්දී ඔයා මාතර දිස්ත්‍රික්කෙන්. ඒ වගේම අපි හිතමු ඔයා මේකෙදි ඉස්කෝලේ 3කට ගිහිල්ලා තියෙනම් ඒකෙදි වැඩිපුරම ගිහිල්ලා තියෙන දිස්ත්‍රික් එක තමයි ගන්න. ඒ කියන්නේ වැඩිපුරම අවුරුදු ගානක් ගිහිල්ලා තියෙන දිස්ත්‍රික් ගන්න. ඒකෙදි මිනිමම් අවුරුද්දකට වඩා ගිහිල්ලා තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි හිතමු ඔයා මේකෙදි අවුරුදු 3ෙදිම කිසිම ඉස්කෝලේකට ගිහිල්ලා නැත්නම් ඒකෙදි සලකන්නේ ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනය තමයි. ස්ථිර පදිංචි ලිපිනයට අදාළව දිස්ත්‍රික් එක තමයි සලකන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ process එක වෙන්නේ. ඒ process එක ගැන නම් වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් ඔයාලට මේ කියපු දෙයින් මම හිතනවා ඒක ගැන අයිඩියා එකක් එන්නේ නැති කියලා. එහෙම නැතුව ඇඩ්මිෂන් එක දාන දිස්ත්‍රික් එකවත් ඔයා එක්සෑම් හෝල් එකට ගිහින් ලියන දිස්ත්‍රික් එකවත් නෙමෙයි UGC එකෙන් සලකන්නේ. අන්න රූල් එකට අනුව තමයි සලකන්නේ. එතකොට ඔයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන කෙනෙක් නම් අන්තිම අවුරුදු 3 වැඩිපුරම ගිහිල්ලා තියෙන දිස්ත්‍රික් ඉස්කෝලේ තමයි ගන්න. එහෙම නැත්නම් ඉස්කෝලේ අදාළ නැත්නම් ඒ කියන්නේ ඉස්කෝලේකට ගිහිපු නැත්නම් ඔයාගේ ස්ථිර පදිංචිය කියන ඔප්ෂන් එකට එනවා. ඒ වගේම තවත් ගැටලුවක් එනවා ඒත් එක්කම සමහර වෙලාවට ඔයාගේ එක්සෑම් හෝල් එක තියෙන දිස්ත්‍රික් එකෙන් ඔයාගේ රෑන්ක් එක හැදිලා එන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අර විදියට ගත්ත මාතර දිස්ත්‍රික්කයට අයිති ළමයෙක් වුණාට ඔයා එක්සෑම් හෝල් එක ගාල්ලේ තිබ්බොත් එක්සෑම් ඔයාගේ රෑන්කින් වලදීත් ගාල්ලේ දිස්ත්‍රික් එකෙන් හැදිලා එන්න පුළුවන්. හැබැයි ඔයා යුනිවර්සිටි යනදී අර විදිය රූල් එකක් යටතේ තමයි ගන්න. එතකොට රෑන්ක් එකත් ගාල්ලෙන් ඇවිල්ලා අර විදියට ඔයා මාතර දිස්ත්‍රික් එකෙන් අහු වෙන්න පුළුවන් අර රූල් එකට යටත්ව. ඒ වගේම ප්‍රයිවට් ඇප්ලයි කරන අයට තියෙන තවත් පොඩි ප්‍රශ්නයක් තමයි එලා එක්සෑම් එකට යද්දි කොහොමද ළඟ යන්න ඕන කියන එක. එක්සෑම් එකට යද්දි ඔයාලට කැමති යුනිෆෝම් ඇඳුමකින් යන්න පුළුවන්. ප්‍රයිවට් ඇප්ලිකන්ට්ලට ස්කූල් ඇප්ලිකන්ට්ලට ස්කූල් යුනිෆෝම් එකකින් යන්න ඕන. ඒකෙදි ඔයාලා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට යද්දි ඩ්‍රෙස් කෝඩ් එක අධික ඇඳුම් වගේ දාඩි දාන ඇඳුම් වගේ දේවල් අඳන් යන්න එපා. ඒක කරදරය. ඔයාලා සුදුසු ඇඳුමකින් යන්න. පොටකල්සම් වගේ දේවල් අඳින්න බෑ. සාමාන්‍යයෙන් ඒලට ප්‍රශ්නයක් නොවෙන ඔයාලට ප්‍රශ්නයක් නොවෙන හොඳ ඇඳුමකින් යන්න. ඒකෙදි ඔයාලා මතක තියාගන්න ඕන ඔයාගේ මූණ වැහෙන විදියට හෙයාර් ස්ටයිල් වගේ දාන්න එපා. මොකද ඩෙන්ටියෙන් ඔයාලා අඳුන ගන්න පහසු වෙන්න ඕන. එතකොට ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඒකෙදිත් ඔයාලට එක්සෑම් එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දැනගන්න ඕන අනිත් දේ තමයි ඔයාගේ එක්සෑම් කාලය තුලදී ඔයාගේ ID එක ඔයා ගාව තියාගන්න ඕන. ඇඩ්මිෂන් එකත් එක්ක ඔයාට ID එක තියෙන්න ඕන. ඒකින්ද ID එක නැති කරගන්න නැතුව ඉන්න. ඒ වගේම ID එකෙත් ඒ වගේම ඇඩ්මිෂන් එකෙත් නේම්ස් මැච් වෙන්න ඕන. මැච් වෙන්නේ නැත්නම් කොහොමද වෙනස් කරගන්න කියලා ඊළඟ සෙක්ෂන් වලදී මම ඔයාලත් එක්ක කතා කරනවා. මෙන්න මේ ටික තමයි ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන රූල්ස් ටික. ඒ වගේම ඔයා ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාලට තියෙන වගකීම අඩු වෙනවා. ඔයාලට ඒකෙදි ඉස්කෝලෙන් තමයි එක්සෑම් හෝල්ස් ටික එන්නේ ඉස්කෝලේට. ඒ වගේම අනිත් දේවලුත් ඉස්කෝලෙන් ඔයාලට සපෝට් එක හම්බ වෙනවා. ඒකෙදි ගැටලුවක් නැහැ. ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් නම් මෙන්න මේ රූල්ස් ගැන අයිඩියා එකක් තියෙන්න ඕන. ඔයා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට හරි එහෙම නැත්නම් ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට හරි A level එක්සෑම් එකට ඇප්ලයි කළා. ඇප්ලයි කරට පස්සේ ඔයාට එක්සෑම් එකේ මොකක් හරි ඩීටේල් එකක් වෙනස් කරන්න ඕන නම් හරි සබ්ජෙක්ට් එකක් මාරු කරන්න ඕන නම් හරි එහෙම නැත්නම් අලුතෙන් ඇඩ් කරන්න ඕන නම් හරි කොහොමද කරන්න කියන එක තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේකෙදි විශේෂයෙන්ම ඔයාලට වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ඔන්ලයින් තමයි වෙනස් කරන්න ඕන. පළවෙනි දේ ඔයාලගේ නම, දෙවෙනි දේ ඔයාලගේ ජෙන්ඩර් එක, තුන්වෙනි දේ ඔයාලගේ සබ්ජෙක්ට් එකත් එක්ක මීඩියම් එක. ඒ කියන්නේ මොකද්ද අපිට එක්සෑම් එකේ එන ලැන්ග්වේජ් එක කියන එක සබ්ජෙක්ට් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම සබ්ජෙක්ට් චේන්ජ් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔයාට චේන්ජ් කරන්න පුළුවන්. මේකෙදි ඔයා ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් නම් මේ දේවල් ඔයා නෙමෙයි චේන්ජ් කරන්න යන්නේ. ඔයාගේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ මේකෙදි වැරද්දක් තියෙනම් ඔයාට පුළුවන් ඉස්කෝලේට ගිහින් දැනුම් දෙන්න. එතකොට ඉස්කෝලේ කෝඩ් එකක් කරා ඒකට බාරව ඉන්න සර් ඔයාලට ඔන්ලයින් එක චේන්ජ් කරලා ඒකෙන PDF එක ඩවුන්ලෝඩ් කරලා දෙවි. ඒක ඔයාලට එක්සෑම් ඇඩ්මිෂන් එකත් එක්ක ඇටච් කරන්න යන්න කියලා කියාවි.
එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්කූල් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාලට ලොකු වගකීමක් නැහැ. ඔයාගේ මොකක් හරි ડોකියුමන්ට් එකේ ඇඩ්මිෂන් එකේ වැරද්දක් තියෙනවා. ඔයා ඒක විෂය භාරව ගුරුවරයට හරි එහෙම නැත්නම් වයිස් ප්‍රින්සිපල් කෙනෙක් එහෙම නැත්නම් ප්‍රින්සිපල්ට හරි ඒ බව දැනුම් දුන්නම ඒකෙදි ප්‍රොසෙස් එක ඔයාව දැනුවත් කරා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් නම් ඔයාටම තමයි මේ දේවල් කරගන්න වෙන්නේ. මං කලින් කියපු විදිහට අර කියන දේවල් ඔයාලට චේන්ජ් කරගන්න වෙන්නේ ඔයා කලින් ඇප්ලයි කරපු සයිට් එකට ගිහිල්ලා. මේකෙදි ඔයාලා Google එකට ගිහිල්ලා එක්සෑම් ඩිපාර්ට්මන්ට් කියලා සර්ච් කරලා සර්ච් කරාම එන ලින්ක් වලින් උඩම තියෙන එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකේ සයිට් එකට යන්න ඕන. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් එක්සෑම් ඉන්ෆෝමේෂන් කියලා ස්ලොට් එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. මේ සයිට් එකෙන්ම තමයි ඇඩ්මිෂන් ඇප්ලයි කරේ. ඔයා ප්‍රයිවට් ඇප්ලයි කරපු කෙනෙක් නම් මේකෙදි ඔයා මුලින්ම NIC නම්බර් එක දීලා ඔයාගේ මොබයිල් ෆෝන් එකට එන OTP කෝඩ් එක ඇඩ් කරලා ඔයාට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ සයිට් එකක් එනවා. ඊට පස්සේ මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන බටන් එක උඩ ක්ලික් කරලා පස්සේ මේ වගේ පේජ් එකකට ඔයා එනවා. ඒක ඔයා next කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට change කරන්න option 4ක් දෙනවා. ඔයාගේ name එක, subject, ඒ වගේම ඔයාගේ gender එක, ඒ වගේම address එක. මේකෙදි අපිට name එක change කරන්න attempt 3යි. ඒ කියන්නේ 3 පාරයි දෙන්නේ. ඒකෙදි ඔයාලා මුලින්ම හරි විදියට මේකෙදි capital letters වලින් ඔයාගේ name එක add කරලා confirm කරලා save කියන එක උඩ click කරන්න ඕන. එතකොට ඔයාගේ name එක change වෙච්ච විදියත් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ විදියට name එක change කරලා පස්සේ අපිට එන admission එකේ මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන්. admission එකේ ඔයාට name එකට යටින් තියෙන change කරන්න ඕන නම් ඒ online change කරන්න පුළුවන්. ඒ වගේම name එකේ වෙනසක් තියෙනම් ඒක English වලින් මෙතෙන්ට add කරන්න කියන එක. ඒකෙදි අපි English capital letters වලින් මෙන්න මේ විදියට add කරන්න ඕන. අපි හදපු අපේ හරියට තියෙන නම අපේ නමේ වැරද්දක් තියෙනවා. ඊට පස්සේ අපිට සබ්ජෙක්ට් වෙනස් කරන්න ඕන නම් මේකෙදි මේ දෙවෙනියට තියෙන ස්ලොට් එක උඩ ක්ලික් කරන්න ඕන. මේකෙදි අපිට සබ්ජෙක්ට් වෙනස් කරන්නත් පුළුවන්, ඇඩ් කරන්නත් පුළුවන්, ඒ වගේම මීඩියම් එක වෙනස් කරන්නත් පුළුවන්. මුලින්ම මම මේකෙදි චේන්ජ් එකක් කරන විදිය පෙන්නන්නම්. ඒ කියන්නේ අලුතෙන් ඇඩ් නොකර චේන්ජ් එකක් කරනවා නම් මේ විදියට අපිට සබ්ජෙක්ට් එකක් චේන්ජ් කරන්න පුළුවන්, මීඩියම් එකක් චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ save and continue කියන එක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ආයි pop up එකකින් අපි චේන්ජ් කරපු ඒවා හරියට පෙන්නනවා. ඒකත් කන්ෆර්ම් කරලා පස්සේ පේමන්ට් එකක් කරන්න නැතුව ඔයාලට මෙතන සක්සස් කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මේ උඩ දකුණු පැත්තේ උඩම තියෙන නිල් පාට බටන් එක උඩ ක්ලික් කරලා චේන්ජ් කරපු සබ්ජෙක්ට් වලට අදාළ වෙන PDF එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේක සයින් කරන්න අවශ්‍ය නැහැ. ඒක ඔයාලට මේකේ යට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක print කරලා ඔයාගේ ඇඩ්මිෂන් එකේ මේක ඇටච් කරගෙන එක්සෑම් හෝල් එකට යන්න ඕන. මොකද මේක තමයි ඔයාලගේ ඊළඟට පිළිගන්න ඩොකියුමන්ට් එක වෙන්නේ. ඇඩ්මිෂන් එකේ වැරදියට තියෙන හින්දා මේ සබ්ජෙක්ට් වලට අදාළ පේපර්ස් තමයි ඔයාට එන්නේ ඔයා චේන්ජ් කරපු විදියට. එතකොට ඔයාට සබ්ජෙක්ට් එකක් හරි මීඩියම් එකක් හරි මේ විදියට චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සබ්ජෙක්ට් එකක් අලුතෙන් ඇඩ් කරන්න ඕන නම් කලින් විදියටම අර විදියට ස්ලොට් එකට ගිහිල්ලා මෙන්න මේ විදියට ඔයාට සබ්ජෙක්ට් එකක් අලුතෙන් ඇඩ් කරන්න පුළුවන්. හැබැයි මේ විදියට සබ්ජෙක්ට් එකක් අලුතෙන් ඇඩ් කරොත් අපිට ඒකට පේමන්ට් එකක් කරන්න වෙනවා. මේකෙදි වලට යටින් බලා ගන්න පුළුවන් save and continue කියන තැන ඔයා සබ්ජෙක්ට් ඇඩ් කරද්දි අලුතෙන් මෙතන පේමන්ට් එකක් ගානක් ඇඩ් වෙලා තිනවා. ඊට පස්සේ කලින් විදියටම අපි මේකෙදි years දුන්නට පස්සේ මෙන්න මේ විදියට ඔයාට පේමන්ට් එකක් කරන්න ඕන කියලා පෙන්නනවා. මෙතනදී ඔයාට පේමන්ට් එක කරන්න ඔප්ෂන් දෙකක් දෙනවා. කලින් වගේම ඒකෙදි පේමන්ට් එක අපිට කාඩ් එකකින් හරි එහෙම නැත්නම් ඔයාට පෝස්ට් මෙතඩ් එකෙන් හරි කරන්න පුළුවන්. මේක අපි ඇඩ්මිෂන් එක ඇප්ලයි කරද්දි මේ විදිහටම තමයි කරේ. ඔයා මේ කියන එක මෙතඩ් එකකින් පේමන්ට් එක කරට පස්සේ කියන්නේ කාඩ් එකකින් හරි එහෙම නැත්නම් ඔයා පෝස්ටල් මෙතඩ් එකකින් හරි කරට පස්සේ ඔයාට මේ විදිහට සක්සස් කියලා බලා ගන්න පුළුවන් මෙතන පෙන්ඩින් කියලා තියෙන එක. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන ඔයා සබ්ජෙක්ට් එකක් ඇඩ් කරනවා නම් විතරයි ඔයාට මේ විදිහට පේමන්ට් එකක් කරන්න වෙන්නේ. අපි මේ වෙනකොට සබ්ජෙක්ට් තුනම ඇඩ් කළා ඒක වෙනසක් කරන්න ඕන නම් පේමන්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට කලින් විදිහටම PDF එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඇටච් කරලා එක්සෑම් හෝල් එකට යනකොට ඇඩ්මිෂන් එකත් එක්ක අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඇඩ්මිෂන් එකේ ජෙන්ඩර් එක චේන්ජ් කරන්න ඕන නම් ඔයාට කලින් විදිහටම 3 වෙනි ස්ලොට් එකට ගිහිල්ලා ජෙන්ඩර් චේන්ජ් කියන එකේ ඔයාට අවශ්‍ය විදිහට ජෙන්ඩර් එක චේන්ජ් කරලා save and continue දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කලින් වගේම PDF එකක් ඩවුන්ලෝඩ් කරන්න එනවා. ඒ PDF එක ඩවුන්ලෝඩ් කරලා ඔයාට ඇටච් කරන් යන්න ඕන ඔයාගේ ඇඩ්මිෂන් එකට. එතකොට සමහර විට ඔයා මේ මිස්ටේක් දෙක තුනක් කරලා තියෙනවා. ඔයාට PDF දෙකක් ඔයාට ඇටච් කරන් යන්න වෙයි. එහෙම නැත්නම් ඔයාට එකක් වෙන්නත් පුළුවන්.
ඒ වගේම මේ විදිහට ඔයාගේ ජෙන්ඩර් එක චේන්ජ් කරලා ඔයාට මේකත් සයින් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් කම්පියුටර් ජෙනරේටඩ් හින්දා ඔයාට මේකත් ඇටච් කරගෙන යන්න පුළුවන්. මේකත් ඔයාට ඩවුන්ලෝඩ් කරලා print එක ගන්න පුළුවන්. මේක colored print එකක්ම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ ඔයාට ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න ඕන නම් මෙතන ඔයා ඇඩ්‍රස් චේන්ජින් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයා මෙතනදී හරි විදියට ඔයාගේ ඇඩ්‍රස් එක ඇඩ් කරන්න ඕන. ඇඩ් කළා කලින් විදියටම ඔයා save and continue දුන්නට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක මේ විදියට චේන්ජ් වෙලා තිනවා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට තමයි ඇඩ්‍රස් එක චේන්ජ් වෙන්නේ. විශේෂයෙන්ම ප්‍රයිවට් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාට ගොඩක් දුරින් ඔයාට එක්සෑම් හෝල් එකක් ආවොත් මොකද කරන්න කියන එක. මේකෙදි ඔයාට කිලෝමීටර් 10ක් 20ක් වගේ දුරින් එක්සෑම් හෝල් එකක් ආවොත් ඒකෙදි ඔයාට බෝඩිමක් ගන්න වෙනවා. එතකොට ඔයාට පාඩම් කරන පොත් ගෙනියන්න වෙනවා. මේ වගේ දේවල් කරන්න අමාරු හින්දා මේ විදිහට ගොඩක් වෙලාවට එන්නේ කලාතුරකින්. හැබැයි වැරදිලවත් ඔයාට මේ වගේ එක්සෑම් හෝල් එකක් ගොඩක් දුරින් ආවොත් කිලෝමීටර් 20ක් 30ක් වගේ ඔයාට පුළුවන් රික්වෙස්ට් කරන්න එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාට ළඟ තැනක් දෙන්න කියන එක. මේකෙදි ඔයාට වෙන හේතු හින්දා ඒ කියන්නේ වගේ යාළුවෝ ඉන්න හින්දාවත් එහෙම වෙන හේතු හින්දා ඔයා ඒ වගේ රික්වෙස්ට් කරා කියලා ඒක අප්‍රූව් කරන එකක් නෑ. ඔයා මේකෙදි කරන්න ඕන ඔයාට අර වගේ දුරින් ගොඩක් යන්න බැරි තැනක එක්සෑම් හෝල් එකක් ආවොත් ඔයා ඇඩ්මිෂන් එකත් ඔයාගේ හේතුව ලියලා ලෙටර් එකකුත් ඒ වගේම ඇඩ්මිෂන් එක ඒ දෙකත් අරගෙන ඔයා යන්න ඕන එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට. එතකොට ඔයාට මෙන්න මේ වගේ කොලයක් දෙවි. මේ කොලේ ඔයාගේ එක්සෑම් හෝල් එක මාරු කරලා ඒක සයින් කරලා දෙනවා. එතකොට ඔයා යන්න ඕනේ ආසන්නව තියෙන එක්සෑම් හෝල් එකට මේ කොලේ සඳහන් වෙන ඒකත් ඇටච් කරන් යන ඇඩ්මිෂන් එකත් එක්ක. එතකොට මෙන්න මේ ප්‍රොසෙස් එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ එක්සෑම් හෝල් එක මාරු කරගන්න. ඔයාගේ ඒ කියන්නේ ලොකු දුරක් වගේ තියෙන සාධාරණම හේතුවක් වුණොත් විතරක් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කිසිම විදියකට එක්සෑම් හෝල් එක මාරු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ප්‍රයිවට් ඇප්ලයි කරත් එහෙම නැත්නම් ස්කූල් එකෙන් ඇප්ලයි කරත් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද ඇඩ්මිෂන් එක හරි විදිහට සයින් කරගන්න කියන එක. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන ඔයා ස්කෝලෙන් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔයාට ඇඩ්මිෂන් එකේ සයින් කරන්න ඕන ස්කෝලේ ඒක සම්බන්ධව ගුරුවරයා ඉස්සරහා ඒ දේ ඔයාට කරන්න කොහොමද කියලා කියනවා. ඒ වගේම ඒ සම්බන්ධව කොහොමද එන්නේ කියන එකත් ඔයාලට ගැටලුවක් නැහැ. ස්කෝලෙන් ඔයාට ඒ කරන ප්‍රොසෙස් එක ගැන ඔක්කොම අයිඩියා එක දෙනවා. ඒ වගේම ඔයාලා මේ සයින් කරන සයින් එකම තමයි ඔයාලගේ එක්සෑම් එකේදී දාන්න ඕන. මොකද එක දිගට හැම සයින් එකම එකට මැච් වෙන්න ඕන. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයා ප්‍රයිවට් ඇප්ලයි කරත් ඒ වගේම ස්කූල් ඇප්ලයි කරත් මේකෙදි සයින් එක දාලා මේක සනාථ කරන කෙනා විතරයි වෙනස් වෙන්නේ. අනිත් ස්ට්‍රක්චර් එක දෙකම එකයි. ඒ වගේම ප්‍රයිවට් ඇප්ලයි කරන කෙනෙක් නම් ඔයාට ගෙදරට එන පෝස්ට් එකේ මෙන්න මේ විදියට ඇඩ්මිෂන් එකේ සයින් කරන පැත්ත empty එන්නේ. ඒකෙදි මුලින්ම ඔයාගේ සයින් එක දාන්න ඕන මේ පළවෙනි ස්පේස් එකේ. ඊට පස්සේ ඇඩ් කරන්න ඕන පුජ්‍යලෙන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියන එක මේක කෙටියෙන් දානවා. පුලි කියලා. ඊට පස්සේ ඔයා දාන්න ඕන ඔයාගේ NIC නම්බර් එක. ඒ ටික දාන්න ඕන. මේ දේවල් ඔයා ගෙදරදී ෆිල් කරන්න යන්න එපා. මේ දේවල් කෙලින්ම අරගෙන යන්න ඔයා මේක නිර්දේශ කරගන්න කෙනා ගාවට. ඊට පස්සේ ඔයා ඩේට් එක දාලා ඒකේ සනාථ කරන කෙනා එහෙම නැත්නම් වෙරිෆයි කරන කෙනාගේ සීල් එක ඒ වගේම සිග්නේචර් එක ඇඩ් කරන්න ඕන. මේකදී ඔයා බලන්න ඕන ඒක වෙරිෆයි කරන කෙනා එහෙම නැත්නම් මේක සනාථ කරන කෙනාගේ සීල් එකේ එයාගේ තනතුර, එයාගේ ඇඩ්‍රස් එක, ඒ වගේ දේවල් සඳහන් වෙනවද කියන එක. එහෙම නැත්නම් සමහරව එතන අතින් ලියලා සීල් එක දානවා. හැබැයි අනිවාර්යයෙන්ම සීල් එක දාන්න ඕන. ඒ වගේම ඔයාලා මේක සනාථ කරගන්න එහෙම නැත්නම් වෙරිෆයි කරගන්න කෙනා ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේකදී ඔයාට JP කෙනෙක්, ඒ කියන්නේ සාම මිනිසුරු කෙනෙක්, දිවුරුම් කොමසාරිස් කෙනෙක්, රාම නිලධාරී, පූජ්‍ය පක්ෂ කෙනෙක්, සමහර විදුහල්පතිවරු, ඒ වගේම තවත් ඔයාට ආමි වල ඒ බලතල තියෙන කට්ටිය, ආමි වල, නේවි වල වගේ ෆෝසස් වල, ඒ වගේම AGයට ඒ වගේ කට්ටියට කියලා, එහෙම නැත්නම් සමහර ලෝයර්ස්ලටත් ඒ බලය තියෙනවා. මේ වගේ ඒ දේවල් කලින් කරලා තියෙන, ඒ වගේම හැකියාව තියෙන, ඒ බලය තියෙන කෙනෙක්ට කියලා එක කරගන්න. ඒකෙදි ඔයාලා මේක නිතරම සාමාන්‍යසුරු කෙනෙක්ට දිවයිනේම සාමාන්‍යසුරු කෙනෙක්ට කියලා කරගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. එයාලට ඒ බලය තියෙනවා. ඒකින්ද ඒ වගේ කෙනෙක්ට කියලා සයින් එක දාගන්න. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන ඔයාගේ සයින් එක ඒ කෙනා ඉස්සරහා දාන්න ඕන. ඒකින්ද මේ ෆෝම් එකත් අරන් එයා ගාවට ගියාම එයා හරි ප්‍රොසෙස් එක කියයි. ඒ වගේම මේ දේවල් මේ විදිහට ෆිල් කරන්න ඕන. සමහරව ගිය පාරවල් වල සාමාන්‍යසුරුවරුත් වරද්දලා තිබ්බ තැන්වල ෆිල් කරන දේවල් ඔයාගේ අතින් NIC නම්බර් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ සයින් එක දාන තැනට වෙන කෙනෙක් හරි සයින් එක දැම්මොත් අනීරෙන් කපලා හරියට ඒක ෆිල් කරන්න. එතකොට ගැටලුවක් නැහැ.
ඒ අරින්න එක වරද්දගන්න නැතුව ෆිල් කරන්න ඕන. එතකොට ඒක ගෙනියන්න වෙනවා එක්සෑම් එකට. ඒ වගේම ගොඩක්ම ප්‍රයිවට් ඇප්ලයි කරපු අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔයාලට ඇඩ්මිෂන් එක ආවේ නැතුත් මොකද කරන්න කියන එක. එතකොට මේ වෙනකොට මේ වීඩියෝ එක බලනකොට සමහර විට ඇඩ්මිෂන් නිකුත් කරලා නැති වෙන්න පුළුවන්. ඒකින්ද කලබල වෙන්න ඕනේ නැහැ. ඔයාට ඇඩ්මිෂන් එක අනිත් අයටත් ඇවිල්ලා ඔයාට ආවේ නැතොත් ඔයා කරන්න ඕන දේ තමයි අදාළ දිනෙන් පස්සේ ඔයාට පුළුවන් ඔන්ලයින් ගිහිල්ලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක සයින් කරන්න ඕනේ කම්පියුටර් ජෙනරේටඩ් විදියට එන්නේ. ඔයාට පුළුවන් කෙලින්ම ඒක යූස් කරලා එක්සෑම් එකට යන්න. ඒක කරන්නේ කොහොමද කියන එක මම කියන්නම්. ඒ වගේ මේක දැන්ම කරන්න බෑ. අදාළ දිනේ මම කමෙන්ට් සෙක්ෂන් එකේ අප්ඩේට් කරන්නම්. ඒක කරන්න මෙන්න මේ විදියට ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ඒක කරන්න. මේකෙදි වෙලා කරන්න ඕන Google එකට ගිහිල්ලා ඇඩ්මිෂන් කාඩ් ඩවුන්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඇඩ්මිෂන් එක සිලෙක්ට් කරලා ඒ කියන්නේ 2025 level කියන එක සිලෙක්ට් කරලා NIC නම්බර් එක දීලා මෙතනින් ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. තාම මේක අප්ඩේට් කරලා නැහැ. අප්ඩේට් වුණාට පස්සේ ඒ සම්බන්ධවත් ඔයාලට අප්ඩේට් එකක් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී කතා කරේ 2025 level කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල්, ඒ වගේම ඔයාලගේ ඇඩ්මිෂන් එක සම්බන්ධව ඔයාලා දැනගන්න ඕන දේවල් මොනවද කියන එක. ඔයාලට වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක බලලා ඒකේ උත්තරයක් නැත්නම් විතරක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැතුව ප්‍රශ්න දාන්න එපා. එහෙම වුණොත් ටිකක් අමාරු වෙනවා මේකට උත්තර දෙන්න, හැමෝටම උත්තර දෙන්න බැරි හින්දා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකට join වෙලා ඉන්න. Telegram channel එකට join වෙලා හිටියොත් ඔයාලට A level සම්බන්ධව අප්ඩේට් විතරක් නෙමෙයි, එතනින් එහාට යුනිවර්සිටි කොහොමද ඔයාලා ඇප්ලයි කරන්න ඒවා, ප්‍රයිවට් යුනිවර්සිටිස් ගැන, ඒ වගේම යුනිවර්සිටි එක ඇතුළට ගියට පස්සේ රිසර්චර්ස් ගැන, ස්කෝලර්ස් ගැන, MSc PhD, ඒ වගේම ඉන්ඩස්ට්‍රිය ගැන, ජොබ් හොයන එක, මේ හැම දෙයක්ම ගැන අපි වීඩියෝස් දාන අපේ YouTube channel එකේ. ඉතින් ඔයාලා Telegram group එකට join වුණොත් ඔයාලට මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න, මාව Instagram TikTok වලින් follow කරන්න. අපි අලුත් වීඩියෝ එකකදී හම්බෙමු. Thank you.